ශ්‍රී ලංකාවේ රුහුණු පුරවරයේ සැඟවුණු අතිශය විශ්මයජනක පූජනීය ස්ථානයක් ගැන අද අපි ඔබව හඳුන්වා දීමට සූදානම් වෙමු. ඒ තමයි බදගිරිය පුරාණ රජමහා විහාරය. මහා වංශයේ සඳහන් වන පරිදි රුහුණේ රාජ්‍ය කළ කාවන්තිස්ස රජතුමා විසින් මෙම විහාරයේ ඉදිකර ඇති බවට මතයක් පවතින අතර මහානාග යුවරජු සමයේ ලියන ලද ශිලාලේඛන මගින්ද මෙම ස්ථානයේ පෞරාණිකත්වය තවත් තහවුරු කරයි. බද්ධ වූ ගිරි යන අර්ථයෙන් බදගිරිය ලෙස නාමකරණය වූ මෙම ස්ථානය විහාරගල සහ විහෙරගල ලෙස හැඳින්වෙන ගල් පර්වත දෙකක් එකට බැඳී නිර්මාණය වී ඇත. වසර 2000 ගණනකට වැඩි ඉතිහාසයක් ඇති බදගිරිය ශතක ගණනාවක් පුරා මහවණයෙන් වැසී තිබූ අතර 1950 දශකයේදී නැවත අනාවරණය වීමත් සමග එහි අගය යලි ලෝකයට හෙළි විය. අක්කර 102ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම පුදබිම අඩි 300ක් පමණ උස ගල් පර්වතයක් මත ඉදිකර ඇත. සීගිරිය හැරුණු විට ගල් පර්වතයක් මත සම්පූර්ණ ආරාමයක් ඉදිකළ දුර්ලභ ස්ථානයක් ලෙස බදගිරිය විශේෂ වේ. මෙහි විශේෂත්වයන් අතර ස්වාභාවික ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් පුරාණ සෙල්ලිපි, පියගැටපෙළ, සඳකඩ පහන සහ විහාර මන්දිර නටබුන්ද ඇතුළත් වේ. විශේෂයෙන්ම මෙහි දක්නට ලැබෙන පොකුණු පද්ධතිය අතිශය විශ්මයජනකය. මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණ යන පොකුණු පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ මෙහි පමණි. මෙවන් ස්වාභාවික ජල සම්පත් නිර්මාණයන් ලංකාවේ වෙනත් ස්ථානයක දැකගත නොහැකි වීම මෙහි විශේෂත්වයකි. තවද පඩි 93කින් යුත් ගල් පියගැට පෙළ ඔස්සේ පර්වතයේ මතට නැගිය හැකි අතර ඉහළින් අද්විතීය ඝටාකාර දාගැබක් සහ තවත් චෛත්‍යයක්ද දැකගත හැකිය. දකුණු ආසියාවේ දුර්ලභම ඝටාකාර දාගැබක් ලෙස මේ සැලකේ. මෙම ස්ථානයේ හමුවන ශිලාලේඛන ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ සිට 7 වන සියවස දක්වා කාලයට අයත් වන අතර එවකට භික්ෂූන් වහන්සේලාට පූජා කළ ඉඩම් සහ ආගමික කටයුතු පිළිබඳ තොරතුරු එහි සඳහන් වේ. බදගිරිය යනු සරලවම පන්සලක් නොවේ. එය ඉතිහාසය, ආගම හා ස්වාභාවික සුන්දරත්වය එකට එක්වුණු ජීවමාන උරුමයකි. අදටත් මෙම පූජාභූමිය භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා භාවිත වන අතර බැතිමතුන් සහ සංචාරකයන් සඳහාද විවෘතව පවතී. ඔබත් ශ්‍රී ලංකාවේ සැඟවුණු අගනා උරුමයක් අත්විඳීමට කැමති නම් බදගිරිය ඔබ අනිවාර්යයෙන්ම පැමිණිය යුතු ස්ථානයක් වේ. මේ වගේ තවත් වටිනා ස්ථාන ගැන දැනගන්න අපගේ channel එක subscribe කරන්නත් මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.